ප්‍රදේශයේ ඇලමාර්ග කිහිපයක් පළල් කර පිළිසකර කිරීම සඳහා මෙම වැඩසටහන යටතේ වැය කෙරෙන මුදල රුපියල් මිලියන 175ක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අද සිදු කෙරුණේ කැලණිය නගරය හරහා ගලා බසින ප්‍රධානතම ඇලමාර්ග දෙකක් වන කුඹල් ඔය හා නාතාය ඇලමාර්ග පවිත්‍ර කිරීමයි. පාට පක්ෂ බලන්නේ නැහැ. මං වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපට ඡන්දය දුන්නු සන්දාන ගත වෙච්ච උදවියට. ඒ උදවිය නිසා තමයි අපි මේ රාජ්‍ය පිහිටව ගත්තේ. කාගේ වුණත් එයාගේ උස මාත දිග පල්ල බැංගිනුම් බලන්නේ අනවසරයක් නම් කැඩුවා. ඒක කිසිම ජගතෙකුට බලවේතෙකුට මගෙන් නවත්තන්න බෑ. කැලණිය පුණ්‍ය භූමියේ අයිතිකාරයා මහානායක හාමුදුරුවෝයි. ඊළඟට විද්‍යාලංකාරයේ අපේ පිරිවෙනේ කුසල ධම්ම මහානායක හාමුදුරුවෝයි, කැලණිය මහ පන්සලේ මහානායක හාමුදුරුවෝයි, සෙසු මහා සංඝරත්නයත් අන්‍යාගමික ශාස්ත්‍රඥ වහන්සේලා ඇරුණම මේකේ අයිතිකාරයා මර්වින් සිල්වා. ඒ මහ ජනතාව වෙනුවෙන් දැන් පළවෙනි පියවර දැන් කුඹල්ලොය පළල් කරගෙන හාරගෙන ඇදගෙන එනවා ඉස්සරහට. දැන් මේ නාතෑල කියන එක තමයි අනිත් විශාල අර්බුදයක් තිබුණු ඇල. නීති හදාද ටෙන්ඩර්ද දාන්න ගියොත් මිනිස්සු ගම් වතුරේ පාවෙනවා, අසූචි එනවා. ඒ වැඩේ මම කරන්නේ නැහැ. වැඩේ කරලා මම නීති හදන්නේ. ඒක මගේ ක්‍රමයක්.